හයි යාළුවනේ, අද මම කතා කරන්න යන්නේ මේ අවුරුදු දෙකක් තුන අලුත්ම ඇක්ෂන් විද්‍යාපබන්ධ චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම තමයි වර්ක් මැෂින්. ඔයාලා ඇලන් රිච්සන්ව රීචර් එකේ දැකලා ඇති. හැබැයි මේකේ එයා කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මෙහෙයුමක්. සාමාන්‍ය හමුදා පුහුණුවීමක් කොහොමද පිටසක්වල සටනක් බවට පත් වෙන්නේ? කිසිම ආයුධයකින් විනාශ කරන්න බැරි ආයුධ ගබඩාවක් වගේ පිටසක්වල රොබෝ කෙනෙක් එක්ක කොහොමද නිරායුධ සොල්දාදුවන් 20 දෙනෙක් සටන් කරන්නේ? අද වීඩියෝ එකෙන් අපි මේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාව සහ කුතුහලයේ පිරුණු අවසානය ගැන කතා කරමු. ඉතින් යාළුවනේ මෙච්චර ලස්සන ෆිල්ම් අරන් එන මගේ ෆිල්ම් සිංහලෙන් YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්ද? මචං දැම්ම subscribe කරලා. අනිත් ටික තාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එක ඔබලම යන්න. ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ වීඩියෝ එක පැත්තට යමු. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ රේන්ජර් 81. එයාගේ සහෝදරයත් ඇමරිකන් හමුදාවේ සේවය කරපු කෙනෙක්. එයාගේ ලොකුම හීනය වුණේ ඇමරිකාවේ තියෙන අතිශය දුෂ්කර සහ ප්‍රභූ බලෑනියක් වෙන ආමි රේන්ජර් එකට ඇතුළත් වෙන එක. හැමෝටම මේකට යන්න බෑ. මොකද ඒකේ පුහුණුව මිනිස්සෙක්ට දරා ගන්න පුළුවන් උපරිම සීමාවටත් එහා ගිය එක. නමුත් අවාසනාවකට ඒ හීනය හැබෑ වෙන්න කලින් තලිබාන් ප්‍රහාරයකින් ඔහු මිය යනවා. ඒ සටනේදී අපේ ප්‍රධාන චරිතයත් එතන ඉන්නවා. ඒ ධර්ම ප්‍රහාරයෙන් ජීවිතේ බේරගන්න ලැබෙන්නේ ඔහුට විතරයි. එයා පෙන්නපු ඒ අසමසම වීරත්වය නිසා හමුදාවෙන් එයාට ප්‍රීතිතරුවක් පිරිනමනවා. මුළු හමුදාවම එයා දෙස බලන්නේ වීරයෙක් විදිහට. හැබැයි තමන්ගේ මල්ලිගේ මරණය එයාගේ හිතේ ලොකු වේදනාවක් ඉතිරි කරනවා. ඒ නිසාම මල්ලිගේ හීනය හැබෑ කරන්න හිතාගෙන එයා තීරණය කරනවා ආමි රේන්ජර්ස් පුහුණුවට සම්බන්ධ වෙන්න. මේ පුහුණුවේදී සොල්දාදුවන්ට නම් භාවිත කරන්නේ නැහැ. ඔවුන් හඳුන්වන්නේ අංක වලින්. අපේ වීරයාට ලැබෙන්නේ අංක 81. 100කට වඩා වැඩි පිරිසක් පුහුණුවට ආවත් අවසන් පරීක්ෂණයට තේරෙන්නේ 20 දෙනෙක් විතරයි. මේ අවසන් මෙහෙයුමේ නම තමයි The Death March. එහෙම නැත්නම් මරණයේ පාගමන. සොල්දාදුවන් 20 දෙනාට කිලෝග්‍රෑම් 45ක් බර උපකරණ මලුත් කරේ තියාගෙන පැය 24ක් ඇතුළත කිලෝමීටර් 80ක දුෂ්කර කැලෑවක් තරණය කරන්න තියෙනවා. කිසිම නින්දක් හෝ විවේකයක් නැහැ. ඔහුගේ ඉලක්කය තමයි කැලේ මැද කඩා වැටිලා තියෙන C130 හමුදා ප්‍රවාහන යානයක් හොයාගෙන ගිහින් ඒක පුපුරවා හරින එක. මෙතනදී බලන්නේ ඔවුන්ගේ ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය කොහොමද කියලා කියන එක තමයි. මේ අතරතුර NASA ආයතනය දකිනවා පෘථිවිය දෙසට වේගයෙන් එන ග්‍රහකයක්. හැමෝම හිතන්නේ මේක සාමාන්‍ය උල්කාවක් කියලා. පුදුමයකට වගේ මේක කඩා වැටෙන්නේ අර සොල්දාදුවන් ඉන්න කැලෑවටමයි. අපේ සොල්දාදුවන් 20 දෙනා යානයේ තියෙන තැනට යනවා. ඔවුන් දකිනවා ලෝහමය වස්තුවක් කඩා වැටලා තියෙනවා. හිතාගන්න බැරි විදිහට ඔවුන්ගේ මාලිමා ඉස්සුවෙන් වගේ කැරකෙන්න ගන්නවා. කණ්ඩායම හිතන්නේ මේක තමයි Taman විනාශ කළ යුතු යානය කියලා. හැබැයි රේන්ජර් 81ට දෙයක් සැක හිතෙනවා. එයා ටිකක් ඈතට ගිහින් බලද්දි දකිනවා නියම C130 යානය තියෙන්නේ ඊට ගොඩක් ඈතින් කියලා. එතකොට ඔවුන් බෝම්බ හයි කරලා පුරවන්න හදන්නේ මොකද්ද? ඒක ග්‍රාහකයක් නෙමෙයි. ඒක පිටසක් වලින් ආපු වර් මැෂින් එකක්. එහෙම නැත්නම් යුද්ධ කරන්නම නිර්මාණය කරපු දරුණු රොබෝ එකක්. අර හයි කරපු බෝම්බ පිපුරුනාට පස්සේ මේ රොබෝට සීරීමක්වත් එන්නේ නැහැ. ඒ වෙනුවට ඒක සක්‍රිය වෙනවා. රතු පාට එළියක් විහිදුවමින් මේ රොබෝව සොල්දාදුවන්ට පහර දෙන්න පටන් ගන්නවා. දැන් තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේක හමුදා පුහුණුවක් නිසා සොල්දාදුවන් ගාව තියෙන බොරු උණ්ඩ. නියම ආයුධ නැතුව මේ දරුණු යන්ත්‍රයෙන් ජීවිත බේරගන්න දැන් ඔවුන්ට සිද්ධ වෙනවා. මෙතන ඉඳන් තියෙන්නේ හරියට ප්‍රෙඩේටර් චිත්‍රපටයේ ආනල්ඩ් සහ ප්‍රෙඩේටර් අතර වුණා වගේ දරුණු සටනක්. රේන්ජර් 81 තේරුම් ගන්නවා මේ රොබෝවට සාමාන්‍ය විදිහට පාර දීලා පරද්දන්න බැරි බව. රොබෝව සටන් කරද්දී විශාල තාපයක් පිට කරනවා. 81 තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා රොබෝගේ තාප පාලන පද්ධතිය අවුල් කරලා ඒක ඇතුළතින්ම පුපුරවා හරින්න සමත් වෙනවා. සටන ඉවර වුණාට පස්සේ 81 තමන්ගේ තුවාල ලැබූ මිතුරා කරේ තියාගෙන කඳ උරට එනවා. හැමෝම හිතන්නේ මෙහෙම ඉවරයි කියලා. හැබැයි ඇත්තම භීතිය පටන් ගන්න එතනින්. මුළු ලෝකේ පුරාම මේ වගේ පිටසක්වල වස්තුන් දහස් ගණනක් කඩා වැටිලා තියෙන බව උන්ට දැනගන්න ලැබෙනවා. පිටසක්වල ආක්‍රමණය දැනටමත් පටන් ගන්නවා. රේන්ජර් 81 තමයි මේ රොබෝ එක්ක මරපු ලෝකේ කලම පුද්ගලයා. මේ රොබෝවරුන්ගේ දුර්වලතාවය දැන් මුළු ලෝකයේම හමුදාවන්ට තියෙන එකම බලාපොරොත්තුව වෙනවා. චිත්‍රපටයේ අවසන් වෙන විශාල යුද්ධයක ආරම්භය පෙන්වමින් මට නම් හිතෙන්නේ අනිවාර්යයෙන්ම මේක දෙවෙනි කොටසක් වෙනවා. මොකද 81ට දැන් සිද්ධ වෙනවා මුළු ලෝකයම බේර ගන්න මේ රොබෝ හමුදාවට එරෙහිව සටන මෙහෙයවන්න.
ඔයාලට මොකද හිතෙන්නේ? 81ට මේ ආක්‍රමණය නතර කරන්න පුළුවන් වේද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු.